3වෙනි පරිච්ඡේදය. ඒ දේවල් වලට පස්සේ අහශ්වේරොස් රජ ආගාගෙන් පැවතෙන හම්මෙදාතාගේ පුතා වුණ හාමාන්ට විශේෂ ගෞරවයක් දීලා අනිත් අධිපතීන් හැමෝටම වඩා උසස් තනතුරක් එයාට දුන්නා. ඒ නිසා රජමාලිගාවේ දොරටුව ළඟ හිටපු නිලධාරීන් හැමෝම හාමාන් එතනින් යන එන වෙලාවට වැඳ වැටිලා එයාට ආචාර කළා. එහෙම කරන්න කියලා රජ නියෝගයකුත් පනවලා තිබුණා. ඒත් මොර්දෙකයි හාමාන් ඉස්සරහා වැඳ වැටුනේවත් එයාට ආචාර කළේවත් නැහැ. ඉතින් රජමාලිගාවේ දොරටුව ළඟ හිටපු නිලධාරීන් මොර්දෙකයිගෙන් මෙහෙම ඇහුවා. ඇයි ඔයා රාජනියෝගය ගණන් ගන්නේ නැතුව ඉන්නේ? එයාලා මොර්දෙකයිට හැමදාම ඒ ගැන කිව්වත් එයා ඒගොල්ලෝ කියපු දේවල් ඇහුවේ නැහැ. මොර්දෙකයිට දිගටම මේ විදිහට වැඩ කරන්න ඉඩ දෙයිද කියලා බලන්න එයාලා ඒ ගැන හාමාන්ට කිව්වා. මොකද එයා යුදෙව්වෙක් කියලා මොර්දෙකයි ඒ නිලධාරීන්ට කියලා තිබුණා. මොර්දෙකයි වැඳ වැටිලා තමන්ට ආචාර කරන්නේ නැහැ කියලා හාමාන් දැක්කම එයා කේන්තියෙන් පුපුරන්න පටන් ගත්තා. මොර්දෙකයි යුදෙව්වෙක් කියලා එයාලා හාමාන්ට කියලා තිබුණ නිසා මොර්දෙකයිව විතරක් මරලා වැඩක් නැහැ කියලා එයා හිතුවා. ඉතින් අහශ්වේරොස් රජගේ රාජධානියේ පුරාම ඉන්න යුදෙව්වන් හැමෝවම ඒ කියන්නේ මොර්දෙකයිගේ ජාතියට අයිති හැමෝවම මරලා දාන්න අවස්ථාවක් එනකල් හාමාන් බලාගෙන හිටියා. අහශ්වේරොස් රජ පාලනය කරපු 12 වෙනි අවුරුද්දේ පළවෙනි මාසයේදී ඒ කියන්නේ නීසාන් මාසයේදී ඒ දේ කරන්න ඕනේ මාසෙ සහ දවස තීරණය කරන්න හාමාන් ඉස්සරහා කෙනෙක් දාදු දැම්මා. දාදුව 12 වෙනි මාසෙට ඒ කියන්නේ ආදාර් මාසෙට වැටුණා. ඊට පස්සේ හාමාන් අහශ්වේරොස් රජ ළඟට ගිහින් මෙහෙම කිව්වා. රජතුමනි, ඔබතුමාගේ රාජධානියේ පුරාම විසිරලා ඉන්න ජන කොටසක් ඉන්නවා. එයාලගේ නීති අනිත් හැම ජාතියකම නීතිවලට වඩා ගොඩක් වෙනස්. එයාලා ඔබතුමා දාලා තියෙන නීති පිළිපදින්නෙත් නැහැ. ඒ වගේ ජන කොටසකට ජීවත් වෙන්න ඉඩ දුන්නොත් ඒකෙන් ඔබතුමාට යහපතක් නම් වෙන්නේ නැහැ. රජතුමා කැමති නම් එයාලව විනාශ කරන්න නියෝග කරලා ඒක ලිඛිතව දැනුම් දෙන්න. එහෙම කළොත් රජතුමාගේ භාණ්ඩාගාරේ තැන්පත් කරන්න මම රෙදි තලෙන්ත 10000ක් නිලධාරීන්ගේ අතට දෙන්නම්. එතකොට රජයාගේ මුද්ද ගලවලා යුදෙව්වරුන්ගේ සතුරෙක් වුණ ආගාගෙන් පැවතෙන හම්මෙදාතාගේ පුතා වුණ හාමාන්ට ඒක දුන්නා. රජ හාමාන්ට මෙහෙම කිව්වා. ඒ සෙනගවයි රිදී මම ඔයාට බාර දෙනවා. ඔයාට හොඳයි කියලා හිතන දෙයක් එයාලට කරන්න. ඊට පස්සේ පළවෙනි මාසේ 13 වෙනිදා රජගේ ලේකම්වරුන්ට එන්න කියලා කිව්වා. එයාලා හාමාන් අනකරපු හැම දෙයක්ම රජගේ දිසාපතීන්ටයි පළාත්වල ආණ්ඩුකාරයන්ටයි විවිධ ජන කොටස්වල අධිපතීන්ටයි ලියලා යවුවා. ඒ එක එක පළාත්වල ඉන්න මිනිස්සු කතා කරන භාෂාවෙන් සහ එයාලට කියවන්න පුළුවන් අකුරු වලින් ඒක ලියලා යවුවා. ඒ හැම ලියුමක්ම අහශ්වේරොස් රජගේ නමින් ලියලා එයාගේ මුද්දෙන් මුද්‍රා කරලා යවුවේ. 12 වෙනි මාසේ ඒ කියන්නේ ආදාර් මාසේ 13 වෙනිදා යුදෙව්වන් හැමෝවම ඝාතනය කරන්න ඕනේ කියලා දන්වලා රාජධානියේ හැම පළාතකටම පණිවිඩකරුවන් අතේ ඒ ලියුම් යවුවා. බාල මහලු ස්ත්‍රී පුරුෂ හැමෝවම එකම දවසේ මරලා එයාලව නැත්තටම නැති කරලා දාන්න කියලත් එයාලගේ දේපල පැහැර ගන්න කියලත් කරපු නියෝගය ඒ ලියුම්වල සඳහන් වුණා. ලියුමේ තියෙන හැම දෙයක්ම හැම පළාතකම ජීවත් වුණ මිනිස්සු නීතියක් හැටියට පිළිපදින්න ඕනේ කියලා හැමෝටම දැනුම් දුන්නා. එහෙම කළේ හැමෝටම ඒ දවසට සූදානම් වෙලා ඉන්න පුළුවන් වෙන්නයි. ශූෂන් මාලිගාවේදී නිකුත් කරපු නීතිය ඇතුළත් ඒ ලියුම් රජ අනකරපු විදිහටම
පණිවිඩකරුවන් පුළුවන් තරම් ඉක්මනින් බෙදලා දුන්නා. ඊට පස්සේ රාජයි හාමානුයි ඉඳගෙන වයින් බොන්න පටන් ගත්තා. ඒත් මොනවද වෙන්න කියලා තේරුම් ගන්න බැරුව ශූෂන් නුවරේ හිටපු මිනිස්සු අතරේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.